අපි හැමෝම කොළඹ ජාතික රෝහල ළඟින් යද්දී දකින්න ලැබෙන මේ ලස්සන පැරණි ගොඩනැගිල්ල මොකක්ද? මේ තමයි වික්ටෝරියා අනුස්මරණ ගොඩනැගිල්ල. වික්ටෝරියා අනුස්මරණ අක්ෂිරෝහල ලෙස තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ඓතිහාසික යටත් විජිත ස්මාරකයක් කිව්වොත් හරි. 1905දී විවෘත කරන ලද මේ ගොඩනැගිල්ල කැපී පෙනෙන ඉන්දු සරසනික් ගෘහ නිර්මාණ ශෛලියකින් හැඩකර තිබෙනවා. වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරීම සඳහා තමයි මේ ඉදි කරලා තියෙන්නේ. ඉතින් මේ ඉතිහාසය හා වැදගත්කම ගැන කිව්වොත් වික්ටෝරියා රැජින සැමරීමට ඒ කාලේ හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා සර් වෙස්ට් රිච්වේගේ බිරිඳ වන රිච්වේ ආර්යාව විසින් තමයි විශේෂඥ අක්ෂිරෝහලක් ඉදිකිරීමට අදහස් කරා. ගෘහ නිර්මාණ ශිල්පය ගැන කිව්වොත් රතු ගඩොලෙන් නිමවා ඇති මේ සංකේතාත්මක ගොඩනැගිල්ල බ්‍රිතාන්‍යයේ උපන් ගෘහ නිර්මාණ ශිල්පී එඩ්වර්ඩ් ස්කිනර් විසින් නිර්මාණය කරන ලද්දක්. එහි අද්විතීය සෞන්දර්ය, මෝගල් විලාසිතාවේ ගෝලාකාර ජනෙල් සහ දොරවල් මත විවිධ වර්ණ ගඩොල් ආරොක්කු සහ පැරණි ගොඩනැගිලි නිර්මාණය මෙහි දකින්න පුළුවන්. 1905දී මෙය ඉදිකර අවසන් වුණාට පසු එය බ්‍රිතාන්‍ය යටත් විජිතවල හොඳම වෛද්‍ය පහසුකම් වලින් සම්පූර්ණ රෝහලක් ලෙස නම් කරා. ඉතින් මෙහි පරිණාමය හා වර්තමාන තත්ත්වය ගැන කිව්වොත් කොළඹ නගරය සංවර්ධනය වීමත් එක්ක අක්ෂි සේවාවන් සඳහා 1962දී ඒ අසල අලුතින් ඉදිකරන ලද ජාතික අක්ෂි රෝහලට මාරු කරා. 1967 සිට මෙම ගොඩනැගිල්ල කොළඹ ප්‍රධාන හදිසි අනතුරු සේවා මධ්‍යස්ථානයක් ලෙසත් භාවිතා කරා. ඉතින් අද වන විට ද සොයිසා සර්කස්, කලින් හැඳින්වුවේ ලිප්ටන් සර්කස්, ඒ අසල ඇති මේ ගොඩනැගිල්ල රජයේ ආරක්ෂාව යටතේ පැවතුනත් මෑත වසරවලදී මෙය පිරිහීම හා අබලන්වීම හේතුවෙන් විධිමත් සංරක්ෂණයක් කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා. මේ ගැන දැනගන්න තව කෙනෙකුට ෂෙයා කරන්න.